අදත් ඔයාලා එකතු වෙන්නේ සුපුන් ටෙක් YouTube channel එකේ නේද? තවත් වීඩියෝ. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන වීඩියෝ එක අන්බොක්සින් වීඩියෝ එක. ඉතින් අද මම අන්බොක්ස් කරන්න යන්නේ මෙන්න මේ මිනි කූලින් ෆෑන් එක. AliExpress එකෙන් මම රුපියල් 300ට ඕඩර් කරපු මිනි කූලින් ෆෑන් එක. ඉතින් මේක ගොඩක් හොඳ රේටින් දෙන ෆෑන් එකක්. මේ පොඩි උනාට මේක හොඳයි. අයිටම් එක රේටින් එහෙම කට්ටිය හොඳ මට්ටමේ තියෙනවා. ඉතින් මේ සම්බන්ධව අපි ඉන්ටර්වියු එකට ගිහිල්ලා කතා කරමු. අපි මුලින්ම මේකේ බොක්ස් එක පැත්ත බැලුවොත් ඔයාලට බලන්න පුළුවන් ෆෑන් එකේ පික්චර් එකක් තියෙනවා. මෙතන නම ගහලා තියෙනවා මිනි කූලින් ෆෑන් කියලා. තව මේ ෆෑන් එකේ බොක්ස් එකේ සයිඩ් එරියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ බෙඩ්රූම්, ඔෆිස්, ලිවිං රූම් කියලා තව විස්තර ටිකක් තියෙනවා මෙතන පොඩි. මේකේ යූස් කරන්න ඕන විදිය. පෙට්ටිය අනිත් පැත්තේ සයිඩ් එරියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මිනි කූලින් ෆෑන් කියලා ගහලා ඉන්පුට් එක වොට් 5යි පවර් එක වොට් 10යි මෝටර් එකක් තියෙන්නේ. මේකට ඔයාලට type C කේබල් එකකින් තමයි පවර් එක දෙන්න තියෙන්නේ. තව මේකේ තියෙන noise reduction එහෙම ගොඩක් අඩුයි කියලා. සද්ද එහෙම ගොඩක් අඩුයි. water tank එකක් තියෙන කියන්නේ මේකේ humidifier එකක් තියෙන humidifier 5ක් තියෙනවා. අපි ඉතින් box එකේ පිටින් බලන් තියෙන ඔච්චර කාලට අපි මේක ලීඩ් අරගෙන බලමු ෆෑන් එක. ඔයාලට බලන්න පුළුවන් මේ උඩින්ම තියෙන මේකට පවර් එක දෙන්න ඕන type C කේබල් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේ type C කේබල් එක. ඒක තියෙන දිහා ෆෑන් එක ඔන්න වැඩි රිට්ටි කවරින් එක දාලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක ඇතුලේ තියෙන තව මේක යූසර් මැනුවල් එකේ තියෙනවා. මේක 5 hole humidity fan එක. මේකේ RGB light එකක් තියෙනවා. 5 hole humidifier එකකුත් තියෙනවා ෆෑන් එක වල බලන්න මේ යූසර් මැනුවල් එකේ. color print යූසර් මැනුවල් එකක් තියෙන්නේ. අපි යාගට පස්සේ ෆෑන් එක ලීටර් අරගෙන බලමු. ඔන්නවලට මේ විදිහට තමයි ෆෑන් එක බලා ගන්න තියෙන්නේ. ඉතින් මේකේ පළවෙනි බටන් එකෙන් ඔයාලට බලන්න පුළුවන් ෆෑන් එකේ ස්පීඩ් එක. ෆෑන් එක ඔන් කරන මේ බටන් එකේ මේකේ 1 2 3 කියලා ස්පීඩ් ගියර් 3ක් තියෙනවා. දෙවෙනිට තියෙන්නේ හියුමිඩිටි එක. මේ හියුමිඩිටි හෝල් වෙන වෙනම ඔන් කරන්න පුළුවන්. එකපාරක් තිබුවොත් 1යි, දෙකපාරක් තිබුවොත් 3යි. මේක තුන් පාරක් තිබුවොත් මේ පහම වැඩ කරනවා. මේකෙන් ඔයාලට RGB light එක control කරගන්න තියෙන්නේ. මේ අන්තිම බටන් එකෙන් ඔයාලට පුළුවන් මේ ෆෑන් එකේ ටයිමින් හදාගන්න. ඒ කියන්නේ පැය 1ද, පැය 2ද, පැය 3ක උඩින් පැය 3ක ටයිමින් එකක් තියාගන්න පුළුවන්. ඉතින් මේක ෆෑන් එකේ දාලා ඔයාලට මේ විදිහට ඕන විදිහට එත් කරකවා ගන්න පුළුවන් මෙතන. ඊට පස්සේ මේකේ උඩ තියෙන ඊට පස්සේ ඔයාලට බලන්න මේකේ වතුර දාන දෙන ටැංකියක් ඔය එකක් තියෙ පොඩි. ඒක වතුර දාලා මේකේ humidify ටික ඔන් කරගෙන තියෙන්නේ. අපි මේකට වතුරක් දාලා බලමු. අපි ඉස්සෙල් මේකට පවර් එක දීලා ඉමු. එතන ඔයාලට පවර් එක දෙන්න පුළුවන්. type C කේබල් එකෙන් ඔයාලට පවර් එක දෙන්න පුළුවන් මෙතන දාලා. පවර් එක දෙන්න තියෙන්නේ පවර් බැංක් එකකින් පවර් එක දෙනවා මම දැන්ට. පවර් එක දුන්නාට පස්සේ ඔයාලට මෙතන මෙන්න පටියුත් බලනවා. මේ ෆෑන් එක එල්ලලා යන ලෙදර් පටිය. මේ ෆෑන් එකට පවර් එක දුන්නාට පස්සේ අපි මේ ෆෑන් එකේ ඉස්සෙල්ලා ෆෑන් එක ඔන් කරගමු අපි. ඔයාලට පේනවා තියෙන මේක පිට කරගෙනවා. මේක අපි G එකට දාලා තියෙන ස්පීඩ්. අපි ස්පීඩ් දෙකට දානවා. අපි ස්පීඩ් 3 වෙනි ස්පීඩ් එකට දානවා. ඔයාලට මේ එහාට මෙහාට හරව ගන්න හැකියාව තියෙනවා. මේ විදිහට. අපි ඊට පස්සේ මේකේ ෆෑන් එකේ ඔන් කරගත්ත පස්සේ අපි ඒක ඔෆ් කරමු පොඩ්ඩකට. ඔයාලට මෙතන මේ බටන් එක නේ අපි මේ වතුර ටික දාලා තමයි බලන්නේ මේකේ humidity එක ඔන් කරන්නේ. අපි තුන්වෙනි බටන් එක බලමු. මේ විදිහට
RGB ලයිට් එක පත් වෙන තුලට බලන්න පුළුවන් මේකේ ඇතුලේ ඉන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේ ලයිට් එකකින් වැඩි පේන්නේ නැතුව ඇති. RGB ලයිට් එකක් තියෙනවා. මේක අඳුම ක්වොලිටි එකක් තියෙන ෆෑන් එකට. ඔයාලට මේක තනි කලර් ඕනනම් තනි කලර් විදිහට දාගන්න පුළුවන්. මේක ඔබාගෙන හිටියට පස්සේ මේ ලයිට් එක වලට ඔෆ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතනින් තියෙනවා ටයිමින් කියන්නේ. මෙතන මේ ඔන්න පළවෙනි බල්බ් එක පත් වුණ එතන පැයයි. දෙවෙනි පැය ඔන්න දුන් තුන්වෙනි පැය. වලට මෙන්න පැය ගන්නට මේක ඔටෝ ඔෆ් වෙන්න හදාගන්න පුළුවන්. ඉතින් මෙතන විස්තර ඇත්තෙන මෝටර් එකේ වෝට් ගාන එහෙම දාලා මේකට වතුර ටික ඇඩ් කරලා බලමු මොනවද කියලා. ඔයාලට මේකට කූල් වතුර ඇඩ් කරගන්න ටිකක් හොඳයි. ඔයාලට ගුණ වතුරක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ පීන වහගන්න. ඊට පස්සේ අපි මෙන්න මේක හියුමිඩිටි එක ඔන් කරලා බලමු. මට බලන්න පුළුවන් පළවෙනි හියුමිඩිටි හෝල් එක. ඊට දෙපාරක් කිව්වට පස්සේ හියුමිඩිටි හෝල් තුනක් ඔන් වෙනවා. මේක තුන් පාරක් කිව්වට පස්සේ හියුමිඩිටි හෝල් පහම ඔන් වෙනවා. වලට බලන්න පුළුවන් හොඳ හියුමිඩිටි පවර් එකක් තියෙනවා කියලා. මේකේ මේ වතුර හොඳට වාෂ්ප වැඩි ප්‍රමාණයක් කරන මේක හියුමිඩිටි හෝල් පහක් තියෙන නිසා. ඉතින් මේක පියල් 300ට පාඩු නෑ ගොඩක් වටිනවා මේ ෆෑන් එක. ඔයාලට අලිස්පස් එක වෙල්කම් ඩීල් එකෙන් මේ ෆෑන් එක දාගන්න පුළුවන් 300ක් කරනකොට. ඉතින් මෙච්චර තමයි මේ ෆෑන් එක ගැන කියන්න තියෙන්නේ. ඔයාලට ඕඩර් කරනවා නම් අලිස්පස් එකෙන් 300කට වෙල්කම් ඩීල් අවුඩ එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා මගේ channel එක subscribe කරන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.